සුබ දවසක් සියලු දෙනාටම 2025 මැයි 14 වන දින ගුරු ග්‍රහයා මිථුන රාශියටත් 2025 මැයි 18 වන දින රාහු ග්‍රහයා කුම්භ රාශියටත් ගෝචරයෙන් පැමිණුණා. එතකොට ගුරු ග්‍රහයා වසරක කාලයක් එක් රාශියක රැඳී සිටින අතර රාහු ග්‍රහයා වසර එකහමාරක කාලයක් එක් රාශියක් තුල රැඳී සිටිනවා. ඒ නිසා මෙකි ග්‍රහ ගෝචරයන් දෙකම සෑම පුද්ගලයෙකුටම ප්‍රබල ලෙස බලපෑම් මෙල්ල කරනවා මෙකී ග්‍රහයින් මෙම රාශීන් වල රැඳී සිටින කාලය තුල. එතකොට කටක ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා සතුරු ස්ථානය නැත්තම් ණය ගැන කියවන ස්ථානය නැත්තම් රෝග ස්ථානය වැනි 6 වන භාවයේ සහ භාග්‍යස්ථානය නැත්තම් උසස් අධ්‍යාපනය ගැන කියවෙන 9 වන භාවයේ අධිපතිත්වයේ දරනු ලබන අතර ගෝචරයෙන් කටක ලග්න හිමියන්ගේ 12 වෙනි භාවයට තමයි පැමිණෙන්නේ. එතකොට අපි 12 වෙනි භාවය ගත්තොත් පුද්ගලයාගේ හුදකලාව, නිନ୍ଦ, සිහින දැකීම, විදේශ කටයුතු ආදිය තමයි නිවේදනය කරන්නේ. ඒ හැරණු විට මෝක්ෂ ස්ථානයේ හැටියට 12 වෙනි භාවය අපි හඳුන්වනවා. එතකොට ගුරු ග්‍රහයා වැනි ආධ්‍යාත්මික ග්‍රහයෙක් 12 වෙනි භාවයට පැමිණීම තුළ කටක ලග්න හිමියෙන් ගුරු මහ දශාවන් වූ අතුරු දශාවන් ගත කරන අය ඉන්නවා නම් ගොඩාක් දුරට ආධ්‍යාත්මික ගවේෂණ කටයුතු වලට යොමු වන කාලයක්. ඒ වගේම පුණ්‍යාදාර කටයුතු වලට යොමු වන කාලයක් හැටියටත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම විදේශගත ගමන් සැලසුම් කරලා තියෙනවා නම් ඒවටත් යහපත් කාලයක් වනවා. විදේශ අධ්‍යාපනයටත් යහපත් කාලයක් වනවා. නමුත් ප්‍රතිශක්තිකරණ ආශ්‍රිත රෝග, ඒ වගේම නිନ୍ଦ පිළිබඳ ගැටලු, වියදම් අධික වීම, රෝහල්ගත වීමට සිදුවීම, ඒ වගේම මූල්‍ය වංචා වලට හසු වීම වැනි දේවල් සිදු වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මේ දේවල් සිදු වෙන්න ඉඩ තියෙන්නේ 12 වන භාවය තුල කටක ලග්න හිමියන්ගේ උපන් කේන්ද්‍රයේ පාපී ග්‍රහයින් සිටිනවා නම් නැත්නම් පාපී දෘෂ්ටීන් එල්ල වෙලා තියෙනවා නම් තමයි. අනෙත් කාරණේ තමයි රාහු ග්‍රහයා කටක ලග්න හිමියන්ගේ 8 වන භාවයට තමයි ගෝචරයෙන් පැමිණෙන්නේ. රාහු ග්‍රහයා කුම්භ රාශිය තුල බලවත් වුවත් ස්වකීය පස්වන දෘෂ්ටිය ගුරු ග්‍රහයාට එල්ල වෙනවා. එතනදී 8 වන භාවයෙන් අපි හදිසියේ සිදුවන අනතුරු, ඒ වගේම গুপ্ত දේවල් ආදිය නිවේදනය කරනවා. එතකොට රාහු වැනි ග්‍රහයෙකු අටවැන්නේ සිටීම ඊතරම් යහපත් වෙන්නේ නැහැ. රාහු මහ දශාව වූ අතුරු දශා ගත කරනවා නම් හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් වෙන්න ඕන. නමුත් මෙතන රාහු ග්‍රහයා රාශි බලයෙන් බලවත් වී තිබීම හා ගුරු ග්‍රහයා 12 වෙනි භාවයේ සිට රාහු ග්‍රහයාට දෘෂ්ටි එල්ල කිරීම මත එහි යම් යම් පාලනයන් වෙන්න පුළුවන්. එතකොට 8 වන භාවය තුල වෙනත් පාපී ග්‍රහයින් උපන් ජන්ම කේන්ද්‍රේ නැත්තම් 8 වෙනි භාවයේ පාප පීඩා වලට පත් වෙලා නැත්තම් රාහු ග්‍රහයා 8 වෙනි භාවයට පැමිණීම තුල කටක ලග්න හිමියන්ට සූදුව වැනි දේවලින්, ඒ වගේම ලොතරැයි දිනුම් ආදියෙන් ජයග්‍රහණත් ලැබෙන්න ඉඩ තියෙනවා මේ කාල සීමාව තුල.